පියාණන් වහන්සේගේද පුත්‍රයන්න් වහන්සේගේද ශුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමේන්. අද සෙනසුරාදා දවස චතුරාර්ය කාලේ තවත් දවසකට අප පැමිණ තිබෙන්නේ. දවස ආරම්භයේදීම දේවවචනයට හුම්කන් දෙන්නට ලැබීම මොනතරම් වාසනාවක්ද. ඒ නිසා අද අපි දේවවචනය මෙනෙහි කරමු. අද හොසියා දිවසවරයාගේ පොතෙන් උපුටා ගන්නා ලද කොටසකුයි අපට දේවවචනය තුල මතක් කර දෙන්නේ. ඒ වගේම ලූක්තුමාගේ සුවිශේෂයේ 18 වෙනි පරිච්ඡේදයේ කොටසකුයි අපට මතක් කර දෙන්නේ. හොසියා දිවසවරයාගේ පොතෙන් උපුටා ගන්නා ලද කොටසේ මාගේ සෙනග තමන්ගේ වරද පිළිගෙන මා සොයා එනතුරු මම වුන් අතහැර මාගේ වාස භවනයට යන්නෙමි. ප්‍රේමන් සහෝදර සහෝදරියනි, මේ චතුරාර්ය කාලයේදී අපෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන සුවිශේෂතම දේ තමයි තමාගේ පාපය පිළිගැනීම. අද අප තුල නැත්තේත් මෙන්න මේ ටිකයි. මොකද ආදිමව්පියන්ගේ සිට මේ පාපය අපි දකිනවා. දෙවියන් වහන්සේ එපයි කියපු දේ තමයි ආදිමව්පියෝ කළේ. ආදිමව්පියන්ගෙන් අහපුවම මේ ගහේ ගෙඩි කෑවේ ඇයි කියලා. එතන මොකද්ද කිව්වේ? ඔබ වහන්සේ මට දුන්න ස්ත්‍රිය දුන්න නිසා මම කෑවෙමි. මට දෝෂාරෝපණය කරන්න එන්න එපා. ඔබ වහන්සේ වැරදි කරලා තියෙන්නේ. ඒ වගේන් ආපුවා මොකද්ද කිව්වේ? යක්ෂයා මා රැවටිය මම කෑවෙමි. එමනම් එදා ආදිමව්පියෝ යක්ෂයා කියපු දේ ඇහුවා. දෙවියන් වහන්සේ කියපු දේ ඇහුවේ නැහැ. ඒ අසමානව ප්‍රේමන් සහෝදර සහෝදරියනි, අපි පිළිගත්තේ නැත්නම් අපගේ පාපය අපිට කවදාවත් සමාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ සෙන්සුරාදා දවසේ චතුරාර්ය කාලේ ඔබෙන් මගෙන් ඉල්ලා සිටින පළමුවෙන්ම තමාගේ පාපය පිළිගන්න. කාටවත් වරද තබන්නේ නැතුව Tamanට වරද තබාගෙන ඒ පාපය පිළි අරගෙන කටයුතු කරනවා නම් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, සමහර විට ඔවුන්ට දුක් පීඩා පැමිණෙන විට ඔහු මා සොයා එනු ඇත. දැන් ගොඩාක් වෙලාවට මම ඊයේ දවසේදී කිව්වාගේ ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, දිය පූජායාගේදී අපිට දුක් කරදර ආපුවම තමයි දෙවියන් වහන්සේ මතක් වෙන්නේ. සමහර වෙලාවට දෙවියන් වහන්සේ අපිව පුදුමාකාර විදියට වටනවා. ඒ වටන්නේ ඇයි? අපිට තියෙන ආදරය නිසා, අපිව උන්වහන්සේ වෙතට කැඳව ගන්නට තිබෙන ආසාව නිසායි උන්වහන්සේ අපිව වටන්නේ. ඒක අභාග්‍ය සම්පන්න දෙයක් හැටියට සලකන්නට එපා. ඔව්, මම වැටුණා, මාව උන්වහන්සේ නැගිටවනවා. එහෙනම් උන්වහන්සේ අත දෙනවා ඔබට නැගිටින්නට. එහෙමනම් ප්‍රේමන් සහෝදර සහෝදරිනි, ඒ අත තමයි සමගි සන්දානයේ ප්‍රසාද නිධානය. ඒ නිසා මේ චතුරාර්ය කාලයේදී උත්සාහ කරන්න ඔබගේ වැරදි වලට සමාව ලබා ගන්නට. එයට අවශ්‍යයි බහැපත්කම. අද සුවිශේෂයට එන විට අපිට බහැපත්කමයි උඩඟුවයි දෙකම ගැන කතා කරනවා. ඒ නිසා එන්න අපි සමිදාන් වහන්සේ වෙතට හැරී යමු. අපෝ ඉරා දැම්මේ උන්වහන්සේ, අපෝ සුව කරන්නේත් උන්වහන්සේ, අපිව වටන්නේත් උන්වහන්සේ, අපිව නැගිටවන්නේත් උන්වහන්සේ, අපිට පහර දුන්නේත් උන්වහන්සේ, අපේ තුවාල බඳින්නේත් උන්වහන්සේය. දෙදිනකට පසු උන්වහන්සේ අප ප්‍රාණවත් කරනසේක, තුන්වනදා අප නැගිටවනසේක. එවිට අපි උන්වහන්සේ ඉදිරියේ ජීවත් වන්නෙමු. යේසුස්වමින් වහන්සේ දුක් විඳ මැරුණා. නමුත් දවස් 3කින් නැගිට්ටා වගේ අපිවත් උන්වහන්සේ නැගිටවනවායි කියන එක ස්ථීර විශ්වාසයෙන් සිටිය යුතුයි. අපි සමිදාන් වහන්සේ දැන හැඳින ගැනීමට වීරය කරමු. ඔබ හඳුනාගෙන තිබෙනවාද දෙවියන් වහන්සේ කවුද කියලා? දෙවියන් වහන්සේ ආදරේ දෙවියන් වහන්සේ කියලා මේ දවසේදී ඔබ මට වුන්කන් දෙන ඔබගෙන් උන්වහන්සේ ඉල්ලා සිටිනවා. කවදාවත් ඔබ උන්වහන්සේ අතහරින්නේ නැහැ. මොකද ඔබයි මමයි දෙවියන් වහන්සේගේ දුවලා පුතාලා. අප අතින් මොන වරද සිදු වුණත් අපි පිළි අරගෙන බහැපත්ව පිළි අරගෙන පාපුච්චාරණය කරනවා නම් උන්වහන්සේ සමාව දෙන්න සූදානම්. අද පිළිතුරු ගීය 51 වෙනි ගීතය අපිට හුරු පුරුදු ගීතයක්. මේ දාවිත් රජතුමා මේ ගීතිකාව ලිව්වේ. දාවිත් රජතුමා ඔබ දන්නවා බෙෂෙබා කියන ඌරියාගේ බිරිඳව සරණ පාවා ගත්ත විතරක් නෙවෙයි, ඌරියාව මරණු ලැබුවා. ඉන් පසුව නාතන් දිවසිවරයා යනවා දාවිත් රජතුමා ළඟට ගිහිල්ලා කියනවා,
ඔබ මහා වරදක් කරලා තියෙන්නේ කියලා. අන්න ඊට පස්සේ ඔහු තේරුම් ගත්තා මම වැරදි, මම පිළිගන්නවා මගේ පාපය කියලා. මෙන්න මේ 51 වෙනි ගීතය නිබන්ධනය කෙරුවා. දෙවිදුනි ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කළ මැනව, ඔබේ විපුල දයාවෙන් මාගේ අපරාධ මකා දැමුව මැනව, මාගේ කෙලෙස් මලින් මා මුළුමනින් සෝදාලුව මැනව, මාගේ පාප මලින් මා පිවිතුරු කළ මැනව. ජේසුනි මම පව් කළා, මම වැරදි කළා. ස්වාමිනී මට සමාව දෙන්න. ඔබ පුද පඬුරු වලට රිසි නැත. ඔබ ඒවාට රිසි නම් මම ඒවා ඔබට පුදන්නෙමි. දවන යාග පූජාවලට ඔබ රිසි නොවනසේක. දෙවිදුන්ට ප්‍රිය පඬුර නම් බිඳුණු හදවතකි. අපේ හදවත බිඳ ගන්නට ඕන. හදවත තුල අපි කරපු පාපය ගැන කල්පනා කරලා දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ල ගන්නට අවශ්‍යයි. එකල දවන යාග පූජාවන නියමිත පඬුවලට ඔබ ප්‍රිය වනසේක. එවිට ඔබේ පුදසුන මත වූ ගව පූජා පුදන්නෝය. එතකොට අපේ පඬුර පුදන්නට නම් අපි මොකද්ද කළ යුත්තේ? අපේ පව්වලට සම්පූර්ණ සමාව ලබා ගැනීමයි. එනිසාද දේවචනයේ සුවිශේෂයට එන විට ඉතා පැහැදිලිවම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි උඩඟුව සහ බැහැපත්කම නැමැති ගුණාංග දෙක ගැන කතා කරනවා. තමා සිල්වත්යි සිතමින් අන් හැම දෙනා හෙලා දුටු ඇතැම් අයට ජේසුස්වමින් වහන්සේ මේ උපමාව වදාළසේක. මිනිසු දෙදෙනෙක් ආඥාව පිණිස දේව මාලිගාවට ගියහ. එක්කෙනෙක් පරිසිවරයෙකි, අනෙක් තැනැත්තා අයකැමියෙකි. ඔබ දන්නවා පරිසිවරයෙක් කියන්නේ කවුද? අයකැමියෙක් කියන්නේ කවුද කියලා. පරිසිවරයා නැගී සිට පසකට වී තනියම යාඥා කරමින් දෙවියන් වහන්සේ මා අන් මිනිසුන් වස්තු ලෝභී, අන් මිනිසුන් මෙන් වස්තු ලෝභී, වංචාකාර කාමීච්ඡාචාරී තැනැත්තෙකු නොවන බැවින් ඔබට තුති පුදමි. මම මේ අයකැමියා වන්නෙක්ද නොෙමි. සතියකට දෙවරක් මම උපවාස කරමි. මා උපයන සියල්ලෙන් 10න් කොටස දෙමි කීය. බලන්න උඩඟුව මම අරවා කරලා තියෙනවා මේවා කරලා තියෙනවායි කියලා උඩඟුවෙන් ප්‍රකාශ කරන්නේ. ඊළඟට එහෙත් අයකැමියා ඇතින් සිට ස්වර්ගයේ දෙස බලා ඇස්සොසවා බලන්නටවත් නොසිතා තමාගේ ලයට ගසා ගනිමින් දෙවියන් වහන්සේ පව්කාරෝ මාහට කරුණා කළ මැනවයි කීය. මෙය මම ඔබට කියමි, දමටුවේයි ගණන් ගනු ලැබූ ගෙදර ගියේ පරිසවරයා නොව මේ අයකැමියාය. තමා උසස් කරගන්නා හැමදෙනාම පහත් කරනු ලබති, තමාම පහත් කරගන්නා උසස් කරනු ලබන්නේය. සප්‍රේමන් සහෝදර සහෝදරියනි, අද දේ වචනය තුල අපිට මතක් කර දෙනවා පළවෙනි දේ ප්‍රකාශනය තුල තමාගේ පාපය පිළිගැනීම. පාපය පිළිගන්නට අපි බැහැපත් වෙන්නට ඕන. අපේ බැහැපත්කම තිබුණතින් තමයි අපිට පුළුවන් වන්නේ පාපය පිළිගන්නට. පාපය පිළි නොගත්තොතින් අපිට බැහැ කවදාවත් සමගි සන්දානයේ ප්‍රසාද නිධානය ලබන්නට. එතකොට දෙවියන් වහන්සේ ඉදිරියේ අර අයකැමියා බැහැපත් වෙලා කියන මම පව්කාරෙක් ස්වාමිනී මට සමා වෙන්න. දැන් මෙතනදී අපි දකිනවා ජේසුස්වමින් වහන්සේ ළඟ හිටපු හොරුන් දෙදෙනා දකුණු පසේ දෙමිසියස් යමේ ඒ හොරා මොකද්ද කියන්නේ? ස්වාමිනී ඔබ වහන්සේ පාරාදීසයේ ඉන්න විට මාව සිහිපත් කරන්න කියලා. නමුත් වම් පස්සේ සිටපු හොරා පිළිගත්තේ නැහැ තමාගේ වරද. නමුත් මේ දකුණු පසේ හිටපු දෙමිසියස් මේ පිළිගත්ත තමාගේ පාපය. ඒ නිසාම ඔහුට පාරාදීසයේ වුණා. එවනම් අපි මේ යන ගමනේදී අපිට තිබෙන්නේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි පාරාදීසයට යන ගමනක්. ඒ නිසා මේ ජුබිලි වර්ෂය අපගේ ජුබිලි වර්ෂයේ ප්‍රධාන තේමාව වන්නේ වන්දනා ගමන, බලාපොරොත්තුවේ වන්දනා ගමනක් යන්න තිබෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තුවෙන් සිටිමු. අපිට ගැලවීමක් තිබෙන බව. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපි හෙට දවසේදීත් ඔබ සමග සම්බන්ධ වෙනවා මේ ආකාරයෙන්. සා ඔබට සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය, දෙවියන්ගේ මාතෘක රැකවරණයේ ආශිර්වාදය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.